සියලු දෙනාටම තෙරුවන් සරණයි. මගේ වීඩියෝ හුඟක් දෙනෙක් බලලා තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. මම එක ඉල්ලීමක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්නයි කියලා. මේ රටට හොඳ ናයකයෙක් බිහිවිලා තියෙනවා දැන්. අර ආනන්ද මෛත්‍රී හිමි කිව්වනේ 2024 නායකයෙක් පහළ වෙනවා කියලා. අවුරුදු දැන් අවුරුදු 10 නේද 93 ඉඳලා අනාවක කියලා තින්නේ. ඒ පිළිවෙලට කිව්වනේ දැන් අනාවක ආනන්ද මෛත්‍රී කියපු අනාවක එකක්වත් වැරදුන්නේ නැහැ නේ. දැන් මේක තමයි අන්තිම අනාවකිය. හතර 2024 රටට හොඳ නායකයෙක් පහළ වෙනවා කියලා කියලා දුන්නා. ඒ නායකයා දැන් පහළ වෙලා තින්නේ. ඇත්තටම රටට සුබදායක නායකයෙක් දැන් පහළ වෙලා තින්නේ. දැන් අවුරුදු 71 සාපේ නිමා වුණා කියලා තමයි දැන් කියන්න තියෙන්නේ. අවුරුදු 71 ආපු සාපේ. අනිවාර්යයෙන්ම දැන් රටට හොඳක් වෙනවා. බුදුදහමත් 2025 පස්සේ බුදුදහමක් පැතිරෙනවා ආනන්ද මෛත්‍රී හිමි කියලා තියෙනවා. මේකත් ලෝකෙටම බුදුදහම පැතිරෙනවා කියලා. මේ කතාව සත්‍යයක් ඒක. හොඳට ඉතින් බලන්න තේරුම් අරගෙන බලන්න දැන් ආනන්ද මෛත්‍රී කියපු අනාවැකි වලින් චන්ද්‍රිකාගේ ඉඳලම අනාවැකි කියගෙන ඇවිල්ලා දුණා. ඊට පස්සේ දකුණේ නායකයෙක් පහළ වෙනවා කියලා. චන්ද්‍රිකා කියලා දුන්නා. කාන්තාවක් මේ ජනාධිපති වෙනවා කියලා දුන්නේ. ඊට පස්සේ දකුණේ නායකයෙක් වෙනවා කියලා දුණා. විචිත්‍ර ජයග්‍රහණය කියන්නේ. ඒ ඉතින් රාජවස්සනේ. වැඩක් නෑ. ඊළඟට ඉතින් මෛත්‍රී ගැනත් කියලා තියෙනවානේ. ඒ ඔක්කොම අනාවැකි හරියටම හරි ඒවා කියුවා. දැන් මේකත් ඒ වගේ තමයි මේ ජේසන් යනවා කිව්ව 2024 ජේසන් කියලා. ජේසන් කියලා නේද අනාගෙන බෞද්ධ නායකයෙක් පහළ වෙනවා කියලා තියෙන අනාවැකි කියලා තුනේ. ජේසන් කියලා කට්ටිය වෙනනේ හදාගත්තේ. රටට හොඳ නායකයෙක් පහළ වෙනවා කියලා. ඉතින් ඒ වගේම නායකයෙක් දැන් පහළ වුණා. ඒ ආනන්ද මෛත්‍රී කියපු නායකයා තමයි දැන් පහළ වෙලා තින්නේ. ඉතින් රටට ගොඩක් හොඳ වෙයි කියලා හිතනවා ඉතින්. එනවනේ ඒ දේ වෙනවා ඉතින්. හිතනවා නෙමෙයි දේ වෙනවා දැන්. හරියට මේ දේ වෙනවා. අපේ බෞද්ධ නායකයා තමයි පහළ වෙලා ඉන්නේ දැන්. මේ වීඩියෝ බලන සියලු දෙනාට තෙරුවන් සරණයි. අනිත් මේ වීඩියෝට සබ්ස්ක්‍රයිබ් කරන්න.